මේ අපේ ආප්තයා වැඩිහිටියා මේ උපදේශයේ දීලා තියෙන්නේ ගෙමි සමාජයේ අනියම් සබඳතා පවත්වන පිරිමින්ට අඳුරු කළුවරේ පඳුරකට මුවා වීමක් හා සමානයි. විදුලියේ එළිය තමයි අනුන් ලියන්නේ. තමන් එළියට වඩා එළිය පේනවා. අතේ තියෙන ගිනිවුල තමයි තමන්ගේ විවාහක බිරිඳ. ඒක දියේ හෙලපුවම හදිස්සියේ පත්තු වෙන්නේ. දැන් ගෙදර ගිහිල්ලා ඒ අනුන්ලියන් හා තමලිය සසඳමින් රණ්ඩු ඇති කරගන්න. හරි වැරදි වැඩක් නිසා ජනකවිය කියනවා අනුන්ලියන් දෙක තමලියට තලතලා දුවන මුවන් දෙක නෙළූ පලා බිම දාගන්න එපා. නෙළූ පලා තමයි විවාහය. ඒක පලා උනත් කරන්න දෙයක් නෑ. ඒක රැක ගන්න ඕනේ. ඒක තමයි නෙලාගත්තේ. උරුම වූ දේ, දෛවය, ඉරණම මොකක් හරි. ඒ රැකගත යුතුයි. ඈතින් මුවන් දිව්වට කලබල වෙන්න එපා. දැන් මේ කවිය ගන්නවා මේ දුවගේ ප්‍රශ්නේ කියන්නේ. විදුලියේ එළිය දැක ගිනිහුල දියේ හෙලා මග වැරදිලා දිව්වේ මන් මුලා වෙලා. ඒ ගීතයේ විදුලි එළිය යෝන් ප්‍රේමය. ගිනිහුල අධ්‍යාපනය. අපේ ගොඩක් දුවලා යෝන් ප්‍රේමය දැකලා එහි ආලෝකයක් ඇතැයි හිතලා අධ්‍යාපනය වතුරේ දාන. විදුලියේ එළිය දැක ගිනිහුල දියේ හෙලා මග වැරදිලා දිව්වේ මන් මුලා වෙනවා. පැන ගිය මුවන් ළඟ හැලුණයි නෙළූ පලා දොර ඇරපන් අම්මේ මට සමා වෙලා. එතන පැන ගිය මෝ තමයි තරුණයෝ. නෙළූ පලා දුවගේ ආත්ම ගරුත්වය. දුව තමන්ගේ ආත්ම ගරුත්වය නැති කරගත්තා. පැන යන මුවන් පසුපස ගිහින් අවසානයේ ඉතුරු වුණා අම්මගේ දොර ආරක්ෂාවට. කස්තුරි කපුරු කෑතරමට එපා වුණේ. කොච්චර ලස්සනද භාෂාව. කස්තුරි කපුරු හරි සුවඳයි. යෝන් ප්‍රේමය. අවුරුදු 14න් 15න් 16න් දැනෙන පෙම් සුවය සුවඳයි. ඒ ළමයි වැඩිපුර සුවඳ ද්‍රව්‍ය එකතු කරනවා. ඒගොල්ලන්ගේ ලේන්සු සුවඳයි. ඇඳුම් සුවඳයි. පෙන්සල් සුවඳයි. ඔය හැම එකේම සුවඳ බලන කෙල්ලෝ පන්ති කාමරවල අපි දකින්නේ වයසේ. ඒවා සුවඳ වුණාට කෑවොත් තිත්තයි. කස්තුරි කපුරු වගේ. තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි. දුවගේ බුද්ධිය මෝරනවා දැන් ජීවිතේ වැරදුනහම. මී පැණි තිත්තයි. ඇස් රතු කර කොළොප්පමකට hina අම්මලා අවවාද දෙනකොට කෙල්ලෝ ගහේ නැගේ. පාරේ පිරිමි ළමයෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්කොත් අම්මා අඬ ගහලා අහනවා මොකද? කෙල්ල කියනවා කොකා. අනේ අම්මා අවවාදයක් දෙන්න හදනවා. දුව hina වෙලා නටාගෙන ගෙදරට යනවා. ගියේ ඇතුළට. නමුත් අම්මා ඇස් රතු කර ගන්නවා. අනේ වරදීද මේකිට. මහ මෙරවත් අම්මා සියල්ල දරාගෙන නිශ්ශබ්ද වෙනවා. දුව කියනවා මෝල් ගහක් ඇවිලුණු කරුම ගින්නට. කරුමෙට මෝල් ගහක් පත්තු වෙනවා. උණුසුම මදි වුණා ඔය පැලේ ඉන්නට. ආගිය මාවතක් ඉමනෑ පෙනෙන්නට. අම්මේ දොරාරින් නුඹේ පොඩි හිඟන්නේට. පොඩි දුව බඩ පිස්සි. ගොඩක් බඩ පිස්සිලාගේ මොලේ පිස්සි. ආදරේ වැඩි වෙලානේ අක්කලා ආදරේ අයියලා ආදරේ ඥාතියෝ ආදරේ මොලේ හැදෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ නොමග ගිහිල්ලා අවසානයේ අම්මා ගාවට අඬාගෙන එනවා. සීලු මව්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ දුවලා ආදරෙන් බදා ගන්න. වෙන ආදරෙන් බදා ගන්න කෙනෙක් නැහැ. සීලු